සුබ දවසක් මගේ යාළුවෝ සියලු දෙනාටම තේජාන් පිෂ්පා මබම්පොළ මං අද ඔයාලට කියලා දෙන්නේ ගොඩක් දවසකින් වීඩියෝ එකක් දාන්නේ මං අද ඔයාලට කියන්න ආවේ මගෙන් කීප දෙනෙක් මැව්වා ගොඩක් දෙනෙක් දන්නවා නොදන්න අයගේ දැන ගැනීම පිණිස තමයි මම මේ වීඩියෝ එක දාන්නේ මේ පෞගේ දවස්වල ඇතිවෙච්ච ගම් වතුර හේතුවෙන් ඒ වගේ මලාබහානි වෙච්ච සියලු දෙනාට ජල ජීවියක සහ නැග්ඩායතනය හරහා ඒවට ආධාර මුදල් ලබා දෙනවද කියලා තමයි කීප දෙනෙක් ඇහුවේ. ඇත්තටම මේ ඔව් කියන්න ඕනේ මේ දවස්වල මේ ජල ජීවියක සහ නැග්ඩායතනෙන් අලාභෙච්ච කට්ටියන්ගේ තොරතුරු විස්තර ගන්නවා. ඒ කියන්නේ මේවට නැග්ඩායතන රෙජිස්ටර් වෙලා ජල ජීවියක රෙජිස්ටර් වෙලා ඉන්න අය ඉන්නවනම් එයාලට අනිවාර්යයෙන්ම Tamanට වෙච්ච අලාභය කියන්න කතා කරලා ලියන්න. ඒ වගේම මම දන්න හැටියට තව මොකක් හරි ඒජි ඔෆිස් එක හරහා කර්මාන්ත වලට අලාභ වෙච්ච අයගෙත් ඒජි ඔෆිස් එක හරහාත් ලියනවා. බලලා ඉවරලා අනිවාර්යෙන් ඒකට ලියන්න. මොකද මේ රජයෙන් මොනවා හරි මේකට ගොඩක් අයට මේ අලාභහානි සිද්ධ වෙලා තියෙනවා. ඒකින්ද මේ රජයෙන් මොනවා හරි යම්කිසි මට්ටමකට මොනවා හරි සහනයක් ලබා දෙනවා නම් ඒක ලොකු දෙයක්. මොකද මේ විසුතුරු මත්ස්‍ය කර්මාන්තයට ගොඩක් අය නිල්ලා ඉන්නවා. ඒ වගේම මේ වෙච්ච ආපදා වලින් රටට විනිමය අනුපාතය ගේන්නේ කියන්නේ ලංකාවට ඩොලර් ගේන්න මිනිස්සුන්ට දැනට ගොඩක් අපහසුතාවයකට ලක් වෙලා ඉන්නවා. මොකද මෙන්න මේ වෙච්ච ගම් වතුර අලාභහානි වලින් ගොඩක් අයට මේ සිද්ධ වෙලා තියෙනවා මේ වෙච්ච අලාභහානි නිසා කිසිම දෙයක් කර කියා ගන්න බැරුව සම්පූර්ණ වතුරට ගිහිල්ලා ගහගෙන ගිහිල්ලා ටැංකිත් එක්කම ගලවගෙන ගිහිල්ලා මොනවක් කන්නේ නෙට් හවුස් කැඩිලා යට වෙලා ගිහිල්ලා ටැංකි මාළු නෑ එක මාළුවෙක් කන්නේ ලක්ෂ ගණන් වියදම් කළා ලංකාවට ගෙන්නවගත්තු මිනිස්සු ඉන්නවා මාළු. ඒ මිනිස්සු ගොඩක් පව් මේ වෙලාවේ සෑහෙන අසරණ වෙලා ඉන්නේ. මොකද ලොකු මුදලක් වියදම් කළා තමයි හැමදෙනාම මේක කරලා තියෙන්නේ. මොකද මේ රජයෙන් ලැබෙන ආධාර කියලාම කරපු මිනිස්සු නෙවෙයි ඉන්නේ. ගොඩක් අය ඉන්නේ තමන්ගේ වියදමින් දරලා ඉවරලා මේ වියදම් කරලා ඉවරලා කරපු අය තමයි ගොඩක් අය ඉන්නේ. ඒක නිසා එහෙම අලාභහානියක් වෙලා තියෙනවා. ගොඩක් අයට හරි දුකයි. අපිත් දැක්ක වීඩියෝස් දාලා තිබුණා ගොඩක් දෙනෙක්. ඇත්තටම හරි දුකයි. ඒ වගේම මේ ඔයාලට අලාභහානි වෙලා තියෙනවා නම් දැනුවත් වෙච්ච කට්ටියට නෙමෙයි මම මේ කියන්නේ වීඩියෝ එක කරන්නේ. නොදැනුවත් කට්ටියට තමයි කියන්නේ. එහෙම රෙජිස්ටර් වෙලා ඉන්න කට්ටිය ඉන්නවා නම් Tamanට වෙච්ච අලාභහානි ඒවා කියන්න. එතකොට ඒ අදාළ අංශයෙන් නිලධාරිය ඇවිල්ලා එක්ක බලයි නැත්නම් ඔයාලට ෆොටෝස් ගහලා එවන්න කියයි. එතකොට මොනවා හරි දෙයක් කතා බහ කරලා ඉවරලා ඒ අදාළ ප්‍රදේශවල ඒ නිලධාරිත් එක්ක කතා බහ කරලා ඉවරලා යම් කිසි මට්ටමකට මොකක් හරි විසඳුමක් ගන්න try එකක් දෙන්න. මොනවා හරි දෙයක් Tamanගේ වෙච්ච අලාභහානි වලින් කොටසක් හරි Tamanට ලැබෙනවා නම් ඇත්තට මේක ලොකු දෙයක්. මම කියන්නේ රජයේ ගොඩක් මැදිහත් වෙලා මේකට මේ විස්තර මත්ස්‍ය කර්මාන්තය මේක රටට ඩොලර් ගේන්නේ මේ ලොකු ආදායම් මාර්ගයක් මේක. ඒක නිසා මේ වෙච්ච මිනිස්සුන්ට මේ වෙලා තියෙන දෙයට ඉතාමත් ඉක්මනට මේකට මොනවා හරි වැඩපිළිවෙලක් යොදලා ඉවරලා සහනයක් ලබා දෙනවා නම් මම හිතන්නේ ඒක ලොකු මේ උදව්වක් මේ වෙලාවේ මිනිස්සුන්ට කරන ලොකු උදව්වක්. ඇත්තටම මේ වෙලාවේ මොකද මිනිස්සු සෑහෙන අසරණ වෙලා ඉන්නවා. ගෙවල් දොරවල් ගිහපු මිනිස්සුත් ඇත්ත. ඒ වගේම තමයි මේ කර්මාන්ත නගා සිටවල මේ කර්මාන්ත වලින් ලංකාව ගොඩනගන්න යම්කිසි මුදලක් මේ ලංකාවට රටට ගේන මිනිස්සු ඉන්නේ. ඒකින්ද ගොඩක් අයට අලාභහානි වෙලා තියෙනවා. මං හිතන්නේ රජයෙන් මැදිහත් වෙලා ඉතාමත් ඉක්මනට මේකට විසඳුමක් දෙනවා නම් මේක ලොකු දෙයක්. ඒ වගේම ඔයාලා නොදැනුවත් කට්ටිය ඉන්නව නම් අනිවාර්යෙන් ලියන්න. ලියලි ඉවරලා මේව කරන්න. මේ තමන්ගේ නිලධාරි හම්බෙලා නිලධාරින්ට කෝල් එකක් හරි දීලා කමන්නේ කතා කරලා ඉවරලා මෙච්ච අලාභහානි කියලා ඉවරලා ඒවට යම්කිසි විසඳුමක් කොහොම හරි ගන්න තමන් මොනවා හරි මට්ටමකින් පෙන්වන්න. ඒව යම්කිසි ලැබෙන දවසක හරි ලැබේ. එතකන් තමන්ට පුළුවන් අන්දමින් අතාරින්න එපා. වෙච්ච දේ කියලා අතාරින්න එපා. කොහොම හරි මේක කරගෙන යන්න. කීයක් හරි හම්බ කරගෙන ඔයාලා කීයක් හරි හම්බ කරගෙන නැති කන්න බොන්න නැති යාන වාහන හැමදේම ගෙවල් දොරවල් මොනවා හරි දෙයකට මේ පවුලේ දරුවන්ට හරි සලකන්නේ නැති මේ වයින්. ඒකින්ද මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්නවා මේ කර්මාන්තේ නිල්ලා ඉන්න අය. ඒකින්ද මම කියන්නේ ඔයාලා දන්න ඒ නිලධාරීන්ට කියලා ඉවරලා ජල ජීවික නැග්ඩායතනයේ යහරහා යම්කිසි මුදලක් ඔයාලට ලැබෙනවා නම් ලැබෙයි. අනිවාර්යෙන් ලියන්න. මොකද මේ දැන් අපිට නම් මොරු කියන්න ඕනේ නැහැ. මගේ පාම් එක නම් ගම් වතුරෙන් යට වෙන්න මේ උන්නේ නැහැ. නමුත් ආපු හුලං වලට එහෙම මේ කණු එහෙම මේ පේනවනේ තියෙන්නේ. මේවා කැඩිලා ඇඹරිලා ගිහිල්ලා මේ හුලං වලට මේවා කැඩිලා. නමුත් මට ලොකු ලාභහානියක් නැහැ. මම කියන්නේ මට නම් නෙවෙයි. මට එපා මේ කිසි දෙයක්. මීට වැඩිය ලොකු ව්‍යසන වෙච්ච මිනිස්සු ඉන්නවා. මේ පව්වේ මිනිස්සු අපි දැක්ක පාම් පිටින් ගිහිල්ලා
කොච්චර මුදලක් වැය කළාද මේ මිනිස්සු මේවට යට කරලා ඇත්තේ. ඒකෙන් හින්දා මේ මිනිස්සුන්ට මොනවා හරි දෙයකින් යම් කිසි දෙයකින් මොනවා හරි සහනයක් රජයෙන් ඉක්මනටම ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේවා මේ කැඩලා තියෙන්නේ. ඒ වුණාට කරන්න දෙයක් නැහැ. මට නම් ලොකු මේව එකක් නැහැ. මම මේක හදා ගන්නවා මගේ විදිහෙන්. මං කියන්නේ මීට වැඩි අලාභහානි වෙච්ච මිනිස්සු ඉන්නවා ගිහිල්ලා බලලා රජයේ නිලධාරි මොනවා හරි දෙයක් කරලා ඉවරලා මේකට විසඳුමක් ලබා දෙයි. ඔයාලා අනිවාර්යෙන් එයාලා දැනුවත් නොකර ඉන්න එපා. මේ දන්න අයට මේ කියන්නේ නොදන්න අයට කීප දෙනෙක් ඇහුවා මෙහෙම දෙනවද කියලා මගෙන්. ඒකින් තමයි මම මේ වීඩියෝ එකක් දැම්මේ. කියන්න නොදන්න අයට තව කියන්න මේ වගේ දේවල් වෙලා තියෙනවා නම් එයාලා මේව කරන්න කියලා. ඊට අමතරව මට ඊයේ ආරංචියක් ආවා AG ඔෆිස් එක හරහත් කර්මාන්ත වලට ඔය හලාබහානි වෙච්ච අයට ආධාර මුදලක් ලබා දෙන මොනවා හරි මේකක් ඒක කතා කරන්නේ කතා කරලි ඉවරලා ලියලි ඉවරලා මොනවා හරි දෙයක් ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අරගෙන මේක අතාරින්න එපා මෙතනින් මෙහෙම ගියා කියලා ඉවරලා කොහොම හරි මේක ඇදගෙන යන්න ඔයාලා කරන්න කොහොම හරි කවදකාරි ඔයාලට මේකෙන් තැනක් එයි ගොඩ එයි කොහොම හරි මේක රටේ වෙච්ච ව්‍යසනයත් එක්ක ලොකු පාඩුවක් තියෙනවා. නමුත් මේක දැනුවත් කරලි ඉවරලා කොහොම හරි මේක කරන්න. ඒ වගේම මම ඔයාලගෙන් ඉල්ලා සිටින්නේ මේ වීඩියෝ එක දකින්න ෂෙයා කරන්න කට්ටියට ෂෙයා කරලි ඉවරලා දෙන්න පුළුවන් අයට දන්වන්න පුළුවන් අයට ඔයාලා දැනුවත් කරන්න. ඒක කිසිම ගැටලුවක් නැහැ. අනිවාර්යෙන් දැනුවත් කරන්න. අපි කාගෙන්වත් අරගෙන කඩාගෙන බෙදාගෙන ජීවත් වෙනව නෙවෙයිනේ. දෙන දෙයක් තියෙනවා නම් හැමෝටම ලැබෙයි මොනවා හරි දෙයක්. ඒකෙන්ද තනියෙන් කිසිම දෙයක් කන්න බොන්න ඕනේ නැහැ. ඒකෙන්ද තමයි හැමෝටම දැනුවත් කිරීමක් කරන්නේ. මේක ඔයාලා අනිත් අයටත් දැනුවත් කරන්න. විශේෂයෙන් ඒ ඉන්න ප්‍රදේශවල ඉන්න අයට කතා කරලි ඉවරලා නිලධාරීන්ට කතා කරලි ඉවරලා තමන්ගේ විස්තරය කියන්න වෙච්ච අලාභහානි කියන්න ෆොටෝස් ඉල්ලනවා නම් ෆොටෝස් දෙන්න මොනවා හරි දෙයකින් යම් කිසි දෙයකින් මොනවා හරි සහනයක් ලැබෙයි. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් කියලා කියනවා. වීඩියෝ එකට ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැති අයට සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. මම වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට බලන්න පුළුවන්. එතකොට මට කිසිම ලාභ ප්‍රයෝජනයකට නෙවෙයි මම මේ දේ කිව්වේ. මට කිසිම දෙයක් එපා. ගන්න පුළුවන් අය ඉන්නව නම් ඇත්තටම ලොකුවට අලාභහානි වෙච්ච අය ඉන්න ඔයාලා දන්නව ඇති දැකලා ඇති වීඩියෝ මේ අපේ ඔය විස්තර මත්ස්‍ය කර්මාන්තයේ එක ගෲප් තියෙනවා. ඒ හරහා දාලා තියෙනවා ඇත්තටම පව්. ඒකේ හින්දා තමයි එයාලට මේක මේ වගේ දේවල් එයාගේ අයට ගොඩක් වැදගත් වෙනවා. ඒකේ හින්දා මේක දැනුවත් කරන් සියලු දෙනාට. එහෙනම් සුබ දවසක්. මගේ YouTube channel එක තේජාන් පිෂ්පාම් අපම්පොල subscribe කරලා තියාගන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.